මේ නම ඇහෙනකොටත් අදටත් සමහරුන්ගේ ඇඟ හිරි වැටෙනවා. කොට කෙතන. ඒක නිකම්ම ගමක් නෙවෙයි. ඒක කාලයක් ලංකාවේ තිබුණු ලේ විලක්. මේ මිනිමරුවා නිකම්ම කාන්තාවන්ව මැරුවේ නෑ. ඔහු ඔවුන්ව දඩයම් කළා. තනිවම හිටපු අම්මලා අවුරුදු 19ක තරුණ කෙල්ලෝ කපලා කොටලා සමහර සිරුරු මෙට්ටත් එක්කම තියලා ගිනි තිබ්බා. සමහරුන්ගේ සිරුරු හම්බ වුණේ ගෙදරින් නෙවෙයි. ගෙවල් ළඟ තිබුණු ඇල මාර්ගවල පාවෙවි තිබිලා. මුළු ගමම හිතුවේ මේක ලේ බොන යකෙක්ගේ වැඩක් කියලා. මිනිස්සු රැට එළියට බැස්සේ මන්න පිහිය අතේ තියාගෙන. ඒත් ඇත්ත දැනගත්තම මුළු රටේම ලේ වතුර වුණා. ඒ අම්මලා මෙරුණම මල ගෙදර ඇවිත් පෙට්ටිය ළඟ හැප්පි අඬපු සමහර මිනිස්සු ඇත්තටම ඒ මිනිමරුවම වෙන්න ඇති. ඔව් යක්කු හිටියේ කැලේ නෙවෙයි. යක්කු හිටියේ ගමේමයි. ඉතින් පරිස්සම් වෙන්න. ඔයා ළඟට ඇවිත් hina වෙන හැම මිනිස්සෙක්ම මිනිස්සෙක් නොවෙන්න පුරුවන්. හැබැයි මතක තියාගන්න කොට කෙතන කියන්නේ පටන් ගැන්මක් විතරයි. ලංකාවේ පස්සෙට හැංගුණු මීටත් වඩා දරුණු කවුරුත් කතා කරන්න බය රහසක් මම ඊළඟ වීඩියෝ එකකින් එළියට ගන්නවා. ඒ කතාව අහන්න ඔයා ලෑස්තිද? ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.